හොඳ වැස්ස හාමිනේ ගම් වතුර දායිවද්ද? අප්පුච්චි මතකන හාමිනේ ඊය පාරත් ගම් වතුර දාලා මුළු ගඟම ගොඩ ගැලුවා. මුළු ගේම යට වුණා වතුරට. මෙදා පාරත් එහෙම වුණොත් හරි අපරාධයක් වෙන්නේ. කෝකටත් අපි බඩු මුට්ටු ටිකවත් අස් කරලා තියාගනිමු. මූන් ජීවත් වුණේ මේ නිවසේ. නිවස පිහිටලා තිබුණේ ගඟ ගාව. හයියෙන් වහින කාලෙට වතුර ඇවිල්ලා ගෙට ගම් වතුර දාන නිසා ඔවුන් නිතරම වර්ෂාවට බයෙන් හිටියේ. ගඟ පැත්තෙන් අමුතු ශබ්දයක් ඇවිල්ලා ඔහු බලන්න ගියා. ඇය තියේ කිඳුරියක්. අනේ මට උදව් කරන්න මං තුවාල වෙලා. කිඳුරිය ඇයගේ වරලේ තිබුණ තුවාලය පෙන්නුවා. අනේ කිඳුරියක් නේද? ඔබට මේ මොකක්ද උනේ? මං උදව් කරන්න ඉන්නකෝ. අනේ ස්තුතියි. අනේ මට උදව් කරන්න. වැස්ස නිසා පාර වැරදුනා. මට මුහුදටයි යන්න ඕනේ. මට හරි අමාරුයි යන්න. උදව් කරන්න. ඔහු කිඳුරියට යන්න ඕන පැත්ත කිව්වා. කිඳුරියගේ තුවාලයටත් ඔහු ප්‍රතිකාර කරා. ඉතින් ඒ ගැන කිඳුරියට ගොඩක් සතුට හිතුණා. ඒතායේ අනතුරෙන් නිමල් මිය ගියා. මේ අනේ බොල තේරෙන්නේ නැති හැටියක්. තාම දවස් 7ක්වත් නෑ නේද? හොඳ දොහම එළියට එන්න. උදේ පාන්දර මිනිස්සු දකින්න හොඳ දොයි මූණ. යනවා දැන්වත් මෙතනින්. යනවා. අයියෝ අක්කේ උදේම දකින්න හොඳද මෙහෙම? අනේ තේරෙන්නේ නැති හැටියක් මේ මිනිස්සුන්ට. අනේ නංගියේ. ඔයා ඔක හිතන්න එපා නංගියේ දැන්. ඔව් ඔහොම තමයි. අද මගේ ගේ හදන්න මුල් ගල තියෙන දවසක් බලන්නකෝ දැන් වෙච්ච දෙයක්. හොඳද මේ වගේ අසුබ දේවල් දකින්න? ඇයි මට මෙහෙම උනේ? අනේ බලන්නකෝ මං අදහගත්ත දේවල් ටික. අනේ ඔයා නැති නිසානේ මට මෙහෙම උනේ. අපි කොහොමද වතුර බොන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් දෙයනේ? මං කොහොමද මේ ජීවත් වෙන්නේ ඔයා නැතුව? ගඟ පැත්තෙන් අමුතු සද්දයක් ඇහුණා. ඇය ඒ බලන්න ගියා. කවුද ඔතන ඉන්නේ? කතා කරනව ඇහෙනවද? ඔබගේ සාමියා නම් ගොඩක් හොඳ කෙනෙක්. ඔහු මට උදව් කළා. ඔහු මැරුණා. මිනිස්සු මට අනම්මනම් කියනවා. එයා මැරිච්ච නිසා මං එළියට බහින්න හොඳ නැහැලු. ඇයි මට මෙහෙම වුනේ? මට හරිම දුකයි ඒ ගැන. හරිම දුකයි. මට කවුරුත් නැහැනේ. අනේ එහෙම කියන්න එපා. මං ඔයාට ඉන්නවනේ. මං ඔයාට පුංචි දෙයක් දෙන්නම්. මොකද්ද? මේක මුතු ඇටයක්. මේක ඔයා ගන්න. මේකෙන් ඔයාට සල්ලි හම්බෙයි. ඔයාට ජීවත් වෙන්න. කිඳුරිය මුතු ඇටේ දීලා යන්න ගියා. ඇය මුතු ඇටේ විකුණු මුදලින් නිවසේ නළලින්ද සවි කරගත්තා.
අදින් පස්සේ ඇයට වතුර ගන්න ළිඳට යන්න ඕන වෙන්නේ නැහැ. ඒ වතුර බොන්න පුළුවන් වෙයි නේද? ඔව් බය වෙන්න එපා. අනේ මල්ලි බොහොම ස්තුතියි ඔයාට මේක ගන්න. ඇය ගොඩක් සතුටු වුණා. මේ ඔක්කොම හොරෙන් කමල බලාගෙන හිටියේ. කමල කැමති වුණේ නෑ ගමේ කාටවත් එයාට වඩා සල්ලි හම්බෙනවට. එයා හරියට ඊර්ෂ්‍යාවන්ත වුණා ඒ ගැන. අනේ අම්මපා මේ ගෑනිට කොහෙන්ද මේ සල්ලි? මිනිහා මැරිලා දවස් 7යි. ගෙදර නල් ලිඳකුත් ගැහුවා. මේක නම් හොයලා බලන්න ඕන වැඩක්. කොහෙන්ද මෙච්චර සල්ලි ගොඩක්? කමල ගඟ යුරේ ඉඳන් බලන් හිටියා හැංගිලා. දියකින්දුරේ ඇයට මුතු ඇටයක් දෙනවා කමල දැක්කා. අල්ලගත්ත හොරේ ඔය තියෙන්නේ. ඒ කියන්නේ මෙච්චර දියුණු වෙන්නේ මේ දියකින්දුරේ දෙන මුතු ඇටේ. මට මේ දියකින්දුරේ අල්ලගන්න පුළුවන් වුණා නම් මටත් දියුණු වෙන්න තිබ්බ හොඳ හැටි. බලමු මොකද්ද කරන්න ඕනේ කියලා. මේ තියෙන්නේ මේකෙන් පුළුවන් කිඳුරි වල්ල ගන්න මට දැන්. ඔය ඉන්නේ? ඔයා කවුද? මොකද්ද මේ අතේ තියෙන්නේ? මම නවතිනවා. තමුන් මාව අල්ලගන්නද හැදුවේ? මං තමුන්ට සාප කරනවා. හැමදේම නැති වෙන්න ඕනේ. තරහ ගිය කිඳුරිය ඇයට සාප කළා. ඇය ගෙදර යනකොට සිදුවුණේ මහත් පුදුම දෙයක්. ඇයගේ මුළු ගේම ගිනිගෙන තිබුණා. ඉතින් ඇය ගොඩක් දුක් වුණා. තමන්ගේ අධික තණ්හාව නිසා තමන්ගේ තියෙන සියලු දේත් ඇයට අහිමි වුණා. ඉන්ද්‍රියගේ උදව්ව නිසා ඇය හැමදාම සතුටින් හිටියා.